ඔය ඇතුළේ ලොක් කරන්න. ආ රයිට් ආ. ඉතින් ඔන්න මං ඔයාලට ඩෙන්සා B5 කියන මොඩල් එකට ඇතුළට නගින්න අවසරය අරගෙන ඇතුළටත් ගොඩ වුණා. මොකද මට හිතුණා වීඩියෝ එකකින් ඔයාලට මේක දෙන්නම වටින වාහනයක් කියලා. ඉතින් බලන්න පිටිපස්සේ මේ විදිහට තියෙනවා. පිස්සු ඇදෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ලක්සරි මොඩල් එකට BYDs ළගෙම ආපු බ්‍රෑන්ඩ් එක තමයි මේක. ඉතින් ඔයාලට දැන් ඉස්සරහා පෙන්නන්න යන්නේ. ඔන්න බලා ගන්න. මේ විදිහට තමයි ඩ්‍රයිවිං සීට් එක ෆ්ලයිට් එකක් ඇතුළේ ඉන්නවා වගේ. ඉතින් මම හැම වාහනයකටම ෆ්ලයිට් එකක් කියලා කියනවා. මොකද මට වාහන වලට නැග්ගාම ඒ පිස්සු ඇදෙන හන්ද. ඉතින් මේක ඇතුළේ ඔයගොල්ලෝ බලද්දි ඔයාලට තේරෙනවා ඇති කොහොමද වාහනේ ඇතුළේ තියෙන්නේ කියලා. ඒ වගේම තමයි වාහනේ සන්රූෆ් එක බලද්දි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පේනවනේ වාහනේ සාමාන්‍යයෙන් ප්‍රීමියම් ලුක් එක ප්‍රීමියම් කියන්නේ මොකක්ද කියන එක වාහනයක මේක ඇත්තටම පෙන්눔 කරලා දීලා තියෙනවා. ඉතින් මේක ගැන කතා කරන්න මම මේක විස්තර ගොඩාක් අහගත්තේ නෑ. ඒ හන්ද ඔයාලට නිකන් නිස්කාරණය කියලා වැඩක් නෑ. ඉතින් මේ වාහනේ ලුක් එක සහ මේකේ තියෙන පෙනුම එතකොට ඒ වගේ දේවල් තමයි මට පෙන්වන්න ඉතින් පුළුවන් වෙන්නේ මෙතනදී. මොකද මාත් ඉගෙනගෙන ඕනේ ඔයගොල්ලන්ට ආය අපසට කියන්න. නමුත් මම මේක ගැන අහගෙන තමයි යන්නේ. ඉතින් මට කාල වේලාව නැහැ. එක්සිබිෂන් එක වට යන්න ඕන නිසා ගියර් එක අපි නෝමල් වම් පැත්තට ඇවිල්ලා තියෙනවා. ඉතින් මල්ටි ෆන්ක්ෂන් ටික ඔක්කොම තියෙනවා. ඉතින් මේකේ ඒ වගේම තමයි මෙතන ඔයගොල්ලන්ට පෙන්නනවා ඩිස්ප්ලේ එකේ දැන් ඔන් වෙලා තියෙන්නේ අර මිනිස්සු පාර පයින් ඒවා ඉස්සරහින් යන වාහනය අන්න ඒ වගේ ඒවා සියලුම දේවල් පෙන්නනවා. එතකොට මේකේ ඊට අමතරව අර සාමාන්‍ය මං වෙහිකල් එක්ක ඔයගොල්ලන්ට ලක්සරි ගැන කියලා තියෙනවානේ. ලක්සරි වෙහිකල් එක්ක මෙන්න මේවා තියෙනවා කියලා අන්න ඒ ටික මේක තියෙනවා කියලා හිතාගන්න. ඊට අමතර දේවලුත් ඇති. ඒ වගේම තමයි වලට පේනවාදී මේ ස්ක්‍රීන් එක සාමාන්‍යයෙන් රේන්ජ් රෝවර් වෙහිකල් එකෙත් මේ ස්ක්‍රීන් එක පිටිපරිය ස්ක්‍රීන් එක දීලා තියෙන කැමරාව තමයි දීලා තියෙන්නේ මේ ස්ක්‍රීන් එකට මිරර් එකක් විදියට. මම වලට පෙන්නලා ඇති. මේකෙන් අපිට මේ සෙන්ටර් මිරර් එකෙන් අපිට පැසෙන්ජර් පේන්නේ නැහැ. ඉතින් එහා පැත්තේ තියෙන කැමරා එකෙන් තමයි මේකට වීඩියෝ එක ගන්න. හැබැයි මේකේ වීඩියෝ එකකුත් ප්ලේ වෙනවා මේ. වලට පේනවා ඇති. වීඩියෝ එකකුත් ප්ලේ වෙනවා. ඉතින් ඒ කියන්නේ මම හිතුවේ මේ ඩිස්ප්ලේ එකට එන වීඩියෝ එකක් ප්ලේ වෙනවා කියලා. ඔයාලත් ඒක කියද්දිම රැවටුණා නේද? හැබැයි මේක පේන්නේ අර පිටිපස්සේ යන ඩිස්ප්ලේ එකේ වීඩියෝ එක දැක්ක නේද? ඉතින් මම තව පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේකේ වීඩියෝ එකක් ප්ලේ වෙනවා කියලා කියනවා. අන්න ඒකයි. අපි මේක ගැන ලොකු විස්තරයක් දන්නේ නැතුව මම නම් ලොකු විස්තරයක් දන්නේ නැතුව මම මුකුත් කියන්න යන්නේ නැහැ. හැබැයි මට පෙන්වන්න ඕනේ උනේ මේක ඇතුලේ තියෙන මේ ලක්සරි ගතිය විතරයි. බලන්න මෙතෙන් එන හැමෝම මේකේ ෆොටෝස් ගන්න මේකට කොච්චර උනන්දුවක් දක්වනවද කියලා. ඉතින් ඒ කියන්නේ පිට පෙනුම මාර කම්ෆර්ටබල් මේ ඇතුළ මාර කම්ෆර්ටබල් ඒ වගේම පිට පෙනුමෙන්ම කියන්න පුළුවන් ඇතුලේ තියෙන ලක්සරි ටයිප් එක මොන වගේද මේකේ කම්ෆර්ටබල් ගතිය මොන වගේද කියලා මට හිතෙනවා. මේක ඩ්‍රයිවිං කරද්දිත් මාර ස්මූත් විදියට ඩ්‍රයිව් කරන්න පුළුවන් ලක්සරි ගනේ වෙහිකල් එකක් කියලා.